ඉතින් සුභා පර්වත් කියන්නේ නේපාල භාෂාවෙන් good morning කියන එක. ඉතින් ඔයාලටත් සුභා පර්වතයි. ඉතින් ඔයාලට මේ පේන්නේ කොණ්ඩේ කඳු ඇති. ඉතින් කොණ්ඩේක මේ කොණ්ඩේරි කියලා කියනකට කොණ්ඩේ කියලා කියනවා. බලන්න එක මීදුමෙන් වැහෙන්නේ නැතුව ලස්සනට තියෙනවා. නම්ච ගම්මානට ටිකක් උඩින් මාරම ලස්සනයි. ඉතින් අද දවස පටන් ගන්න තමයි හදන්නේ. ඔක්කොම රැස්ති වෙලා රෙඩි වෙලා ඩාල්බත් කාලා ආවලට මම ඩාල්බත් පෙන්වන්නේ නැහැ නේ. ඩාල්බත් කියන්නේ නේපාලේ නැෂනල් ෆුඩ් එක. ඒ කියන්නේ අපේ රයිස් ඇන් කරි වගේ තමයි ඒගොල්ලන්ගේ ඒ වගේ තමයි. ඉතින් මීටර් මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 3440ක් උඩින් තමයි මම මේ ඇවිදගෙන යන්නේ. ඉතින් මට යන්න තියෙන්නේ මේ දිශාවට. අපිට යන්න තියෙන්නේ ඩෙබුචි දිහාට. ඉතින් ඩෙබුචි කියන්නේ තිය ලස්සන ගම්මානයක්. ඉතින් ඩෙබුචි තියෙන්නේ සී ලෙවල් එකේ ඉඳන් මීටර් 3800කට ආසන්න වශයෙන් කිට්ටුව තමයි තියෙන්නේ. ඉතින් අපි ඒ දිහාට තමයි යන්නේ. ඉතින් අද අපි ගමනන්ති වෙන්නේ ඩෙබුචි. ඉතින් ඩෙබුචි ඉඳන් යන ගමනේ හවස් 5 වගේ වෙනකොට තමයි ප්ලෑන් කරන්නේ. ඉතින් යන්න තමයි තියෙන්නේ. ඊ අපි එවරස්ට් වී හෝටල් එක බලන්න ගිහ පැත්තටම තමයි යන්න තියෙන්නේ. ඉතින් හැරිලා යන්න තියෙන්නේ. කොහොම හරි නම්ච බසාර් ගම්මානයට සමුදීලා අපි යනවා මේ සව්වේ ඉස්සරහට යන ගම විස්තර කතා කරමු. ටික දුරක් ආවා ඇවිල්ලා පොඩක් නැවතුණා ජීවිත දින බොන්න. ජීවෙන බීපුවා මහන්සි අඩුයි. ලොකු වෙලාවක් යන්න පුළුවන්. එහෙනම් පොඩ්ඩක් නැවතිලා හිටියා අපේ ක්‍රූ එක එක. ටිකක් මහන්සි ඉතින් ඇවිදන් ආවා සරකී දුරක්. ඉතින් අද ඩෙබුචි දක්වා යන ගමන ටිකක් හાર્ඩ්. ඉතින් අපි දැන් එනකොටත් දැක්කා මවුන්ට් එවරස්ට් සෙකන්ඩ් ටයිම් අද දැන් දැක්කා. දැන් ටික කරලා ඊයේ එවරස්ට් view hotel එකට යන ගමනොත් දැක්කා. ඒ හැරේ තියෙන පීක්ස් ටිකක් අපි දැක්කා. මවුන්ට් එවරස්ට්, නප්සේ, ලොප්සේ, හමඩබ්ලම්. ඉතින් දිගටම අපිට ඒ ටික ඒගොල්ලෝ හම්බෙනවා රයිට් සයිඩ් එකේ. ඉතින් අපිට ඊළඟට හම්බෙන්නේ පුංගිතංගා. ගොඩක් වෙලාවට අපි ලන්ච් ගනි එතනින් ටික දුරක් තියෙනවා. ඇත්තටම අපිට ඩෙබුචි තියෙන සී ලෙවල් එක ඉඳන් එලිවේෂන් එක 3800කට ආසන්න වශයෙන් වුණත් අපි ටිකක් ලොකු ස්ලොප් එකක් ගිහිල්ලා ආයෙ ෆ්ලැට් එක තමයි යන්නේ. ආයෙ පොඩි ස්ලොප් එකක් යනවා. එහෙම 400 එලිවේෂන් ගේන් එකකට යනවා අද. ඉතින් ඊයේ පෙර තරම් නම් ගොඩක් අමාරු නෑ. බට් ගේන් එක ටිකක් උඩට යනකොට එලිවේෂන් එක වැඩිනකොට පොඩ්ඩක් පාන්සි වැඩි. ඉතින් ඒක ඉතින් සාමාන්‍ය දෙයක් ඔක්සිජන් අඩු ඔක්සිජන් වල විදිනකොට. ඉතින් ඉස්සරහදී හම්බෙමු මම මේ ඇවිදන් යන්නේ මීටර් 3400කට උඩින්. අපි ටික දුරක් ආවා. මෙන්න මේ පැත්තෙන් තමයි ආවේ. හොඳ view එකක් තියෙනවා. මෙන්න මේ දිහාට තමයි යන්න තියෙන්නේ. පාර නම් ටිකක් ගල් ගොඩක යන්න තියෙන්නේ. මේ යන්න ඕන මොකද මේ පෙරණොත් එහෙම කකුල EBC ගිහින් අමාරුයි. කඳු පීක්ස් ටික නම් ඉස්සෙල්ලා පොඩ්ඩක් දැක්කා. ඒනට එකපාරට වලාකුළු වලට වැහුණා. මේ හරියට පේනවා දැන් නම් ක්ලවුඩ් වල තියෙන ක්ලවුඩ් තියෙන හින්දා මේ පේන්නේ
කේස් එකක් තමයි තියෙන්නේ. නැත්තම් අපිට අමඩබ්ලන් ටිකක් දැක්කා. එතකොට ලොප්සේ නප්සේ ඊට පිටිපස්සෙන් තියෙනවා එවරස්ට්. ඊට තව වම් පැත්තෙන් තියෙනවා මොකද්ද ටොබුචි පීක් 1 2 වෙස්ට් ඊස්ට් ටොබුචි. ඒක තමයි ඉතින් ට්‍රෙකින් එකේදී මේ හරිය නම් දැක්කේ අපි. ඉතින් තව පැක් වගේ ගියාට පස්සේ අපි ලන්ච් එකට නවතිනවා පැය භාගයට වගේ. ඉතින් අපිට අද යන්න තියෙන කුදුරා ඩෙබුචි වලට යන්න ඕනේ. ටෙම්බුචිත් පාස් කරලා තමයි ඩෙබුචි තියෙන්නේ. ඩෙබුචි වලට යන්න ටික දුරක් තියෙනවා. කිලෝමීටර් 11ක් ආසන්න වශයෙන් නම්ති බසාර වල ඉඳලා අපි කට්ටියක් යනවා ඉස්සරහින්. මම ආවා විශේෂ ස්ථානයකට. ඒ තමයි මෙන්න මේ දිනේට සමිට් කරන්න නෑ මාර්ගයකට හදාගෙන යන. තාම කොන්ෆිඩන්ට් කියලා බලන්න. ඉතින් දැන් ගල් විසික් කරනවා. බලමු මට පුළුවන් නේද කියලා. ෆස්ට් try එක ඉස්සර second one wow success. කට්ටිය ගල් විසික් කරනවා බෙනේට විසික් කරලා කොන්ෆිඩන්ස් ආත්ම ශක්තිය ගන්න. ඉතින් දැන් අපි ලොකු නැග්මක් නැගලා මේ බහිනවා. ගල් තියෙනවා පොඩ්ඩක් අමාරුයි. ඉතින් යන්න කොහොමවත් යන්න ඕනේ. මෙන්න මෙතනින් පල්ලට බහලා තමයි අපි ලන්ච් ගන්නෙ. ආයේ පාරක් දුත්කුසි හම්බුණා. මේ දුත්කුසි වල තමයි අපි බැස්සේ. මතකද අර හිරේ බ්‍රිජ් එක ගාවින් අපි දුත්කුසි මග දාලා ආවා. දුත්කුසි ගියා වෙන පැත්තකට. අපි හිලරි බ්‍රිජ් එකෙන් අපි ගියා 4 kilometers 400 elevation gain එකක් අරගෙන නම්චි වලට. ඉතින් දැන් ආයේ අපිට දුත්කුසි හම් වෙනවා. මේ පේනවනේ මාර අමාරුයි මේ පාරේ යන්න. මොන් එකත් අල්ලගෙන ගල් ගොඩක යන්න තියෙන්නේ. ගල් කුලී ගැන වගේ මේ පල්ලෙහාට කට්ටිය බහිනවා. කකුලක් මිස්සුනොත් නම් ඉවරයි. ඉතින් ඉස්සරහදී හම්බෙමු මේ ටික යන්න පොඩ්ඩක් අමාරුයි. පොඩි ෂෝට් කට් එකක් තියෙනවා. ඒක යනවා නම් ෆෝන් එක අතහරින්න වෙනවා. පාන්සි ගල් වැඩි මේ හරි. ඉතින් ඉස්සරහින් හම්බෙමු එහෙනම්. අපි දැන් ලන්ච් අරගෙන පොඩ්ඩ දුරක් ආවා. ඉතින් බලන්න අර මං කලිනුත් පේනනේ බ්ලෙසින් ඩ්‍රම්. ඒවා අපේ අතින් කරගුවේ මාත් කරගුවා. දෙක තුනක් බලන්න මෙයා කරගෙන වතුරේ. මෙතන මෙහා පැත්තේ යන දුක්කුසි
ගඟ කියන්න ඕනේ නැහැ දුක් පිසි කියන්නේ ගඟ තමයි. ඒවල මට ඒක දුක් පිසි කියද්දි නිකන් නමක් කියනවා. ඉතින් මේ බලන්න මේ බ්ලෙසින් ඩ්‍රම් එක කරගෙන වතුර මේ 3ක් 4ක් තියෙන ඉස්සරහට මේ. පුදුමයි වතුර පාරක් ගඟේ වතුර පාරක් මම හිතන්නේ කරවලා නේ. එක්ක ඉතින් මම දැන් ඉන්නේ ටෙම්බුෂේ මොනස්ටික් තියෙනවා මියුසියම් එකක් තියෙනවා. ඒකේ තියනලු යටිගේ ස්කල් එක තියෙනවා කියලා කියනවා. ඉතින් මම දැකලා නැහැ තාම. ඉතින් වීඩියෝ එකට ගේන්න පුළුවන්කම තිබ්බොත් ගේන්නම්. සමහර අය කියනවා ගන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් මේ බලන්නකෝ. මේ ලස්සනයි. ලොකු මොනස් එකක්. අර චෛත්‍යයක් වගේ තියෙනවා. චෛත්‍යයක් වගේ කරන චෛත්‍යයක්. අපිට මේක චෛත්‍ය දැක්කම අපේ විදිහට තේරවාද බුද්ධ ආගමේ විදිහට චෛත්‍ය නෙවෙයිනේ. මේ යංග පොඩ්ඩක් අපි මොනස්ටරි එකෙන් ඇතුළු වුණා. මෙහෙම තමයි තියෙනවා පොඩි ඉංග්‍රීසියක් ඇද තියෙන්නේ. තමයි යන්න තියෙන්නේ. බලමු. පුළුවන් තරම් පුළුවන් වෙලාවක් වීඩියෝ එක ගේනවා. මේ ලස්සන කන්දක් පේනවා. බලන්න. පේනවා මෙතන view එක. දැන් කළු කොඳු වලට ඉම වැටලා සුදු වෙලා. මෙන්න මේ දිහෙන් තමයි අපි ආවේ. ඉතින් මේක තමයි අර ඒටි පහරු ගාපු එක කියලා තියෙන පොඩ බෑන් එක තමයි දැක්කේ. එහෙම ස්කල් එක ගන්නන්නේ අර යටි අර පහරු ගාපු එක කියලා මෙන්න මෙහෙම එකක් තියෙනවලු. ෆොටෝ ගන්න බෑ එපා කියලා තියෙන ප්‍රොහිබිටඩ් කියලා බට් මේ ටික පුළුවන් කියලා කිව්වා. අර ඉස්සරහින් උඩ තමයි ෆොටෝස් වීඩියෝස් ගන්න බැරි. ඉතින් අපි ආවේ මෙන්න මේ පැත්තේ නම් මේ ටිකේ ෆොටෝස් ගන්න පුළුවන් ඉෂුවක් නෑ. මෙතනින් ඇතුළට තමයි දෙන්නේ නැත්තේ. ඉතින් එනම් ගින් බලමු.
ඉතින් අපි ඇතුළේ දැන් ආවා. ඉතින් අර පොඩි ඩොනේෂන් එකක් කරලා පොඩි වීඩියෝ ෆොටෝ ගන්න පුළුවන් කියලා තිබ්බ හින්දා ඇතුලේ මම වීඩියෝ එකකට ගෙනාවා ආරට. ඉතින් මේ වගේ වීඩියෝ එකක් තමයි තියෙන්නේ. දැන් යන්න ඕනේ පරක්ක වෙලා තියෙන්නේ. හොඳටම. ඒ ස්කාල් එක ගන්න දැක්කේ නෑ. මේ බලමු. ඉතින් ටික දුරක් ආවා. දැන් ඩෙබුචේ වල දැන් ටැම්බුචේ පහු කරා. ටැම්බුචේ මොනසෙක පහු කරා. ඉතින් අපි දැන් පල්ලම් බහිනවා ඩෙබුචේ වලට. අපි අදර නවතැන්පල වෙන්නේ ඩෙබුචේ. ඉතින් පට්ටම ලස්සන පාරක් දිගේ තමයි යන්නේ. මාර සීතලයි. මයිනස් යන්නේ. මයිනස් 2ක් වගේ 2-3 වගේ යන්නේ. මේ බලන්න යන පාරේ අයිස් මිදිලා තියෙනවා. පල්ලෙහා අර තියෙන ගාවට වගේ සුදු පාර. පොඩි පින්නකුත් තියෙනවා වගේ. කොහොම හරි මාරම ලස්සන පාරකින් තමයි යන්නේ. මේ බලන්න. අර පල්ලෙහා අයිස් මිදිලා මේ බලන්න. අයිස් මිදින පාර දිගේ අර පැති තනිකර මිස්ටෙක් ගහලා අර මිස්ටෙක් ගහලා තියෙන්නේ. මෙන්න මේ දිහාවට තමයි යන්න තියෙන්නේ. ඩෙබුචේ. ඩෙබුචේ කියන්නේ එලිවේෂන් එක 3800ක් වගේ තියෙනවා. මම 3800ක එලිවේෂන් එකකින් තමයි ඉඳන් යන්නේ. ෆෝන් එක අරන් යන අතන දැන් ගල්ලි ඉන්නේ. එක අත කැම එක ගත්තා. කැම එක ෆෝන් එකේ වීඩියෝ කරන හින්දා තාටික දුරක් යන්න අමාරුනොත් අස්සින්න මාර ලස්සන පාරක් තියන බලන්නකො ගස් මැදින්. මේ ටික ඔයාලට පෙන්වන්න ඕනේ. ඒ හින්දා තමයි මම මේ ටික ගත්තේ. අමාරුවෙන් හරි ගත්තේ. ඇඟිලි නම් දැන් ගල්ලාගේ කැමරාව වලින් ඉන්න. සීතලක් තියෙනවා. ඒත් එක්කම හුස්ම ගන්න පොඩ්ඩක් අමාරු ගතියකුත් තියෙනවා. මොකද හයි එලිවේෂන් එකක ඉන්න හින්දා. ඒ වුණාට මාරම ලස්සන පාත් ටිකක් දිගේ තමයි යන්නේ. මාන කට්ටිය පල්ලි ඉඳන් උඩට එනවා. බේස් කැම්ප් දිහා ඉඳන්. ඉතින් ලොකු පල්ලම බැහැගෙන තමයි යන්න තියෙන්නේ ඩෙබුචි දිහාට. ඩෙබුචි. අපි දැන් ඉන්නේ ඩෙබුචේ. ඩෙබුචේ වෙන්නේ මේක තමයි. අපි අද නවතැන් ගන්න ලොජ් එක. ඉතින් පොඩි පින්නක් වගේ බලන්න ගත්තා මකට එනකොට. ඉතින් ඊට කලින් ෂේප් එකේ ආව මේ හරියට. මාර මහන්සි. හැබැයි බලන්නේ මහන්සි දැනුන්නේ මෙන්න මේ ටික. එන්න මේ ආපු පාර දිහා බැලුවොත් ඒ මහන්සි නම් ඇත්තටම ටිකක් අඩු වුණා.
මෙන්න මේකෙන් තමයි මේ පැත්තේ ඉඳන් තමයි මම ආවේ. අපේ කට්ටිය ඇවිල්ලා තියෙනවා. තව කීප දෙනෙක් එනවා. පොඩි පින්නක් ගියා. මොකද මේ හැරේ දැන් -5 වගේලු යන්නේ. මම මේ ග්ලව්ස් එක දාලා තිබ්බ ග්ලව්ස් එක ගැලවුවා. මේ ඇඟිලි පුරුක් නිකන් මේ හිරි වැටලා තියෙන දැන්. අර පැත්තට තනිකර මිස්ටේක් ගහලා තියෙන්නේ. මේක තමයි අද ඉන්න නම තැන්පල වෙන්නේ. බලන්න කොහොමද ලස්සන. පාටම ලස්සනක් තියෙන්නේ. ඉතින් මේ පොඩි ගස් තියෙන්නේ. ඒ ගස් ඇති සමහර වෙලාවට අර මේ ගස් එහා පැත්තෙන් පොඩි පල්ලමක් වගේ තියෙනවා. ඒ හරියේ අයිස් විදිලා තියෙනවා. ඉතින් ඒ හරිය පල්ලට යන්න අමාරුයි. මොකද ස්ලිප් වෙනවා. මොකද පොඩි පින්නක් ගහපු හින්දා මම හිතේ වහිනවා තෙමේ කියලා. ඒ වුණා ලොකු ප්‍රශ්නයක් වෙනවා ඒ හින්දා. ඉතින් හරි අපේ කෙනෙක් ලොජ් එකට. ඉතින් බලන්න ඩෙබුචේ එලිවේෂන් එක 3820යි. හිතා ගන්න පුළුවන් මේ වගේ උඩක කොච්චර සීතලක් ඇද්ද කියලා. කැමරාව අල්ලන් ඉන්න අතන දැන් ගල්ලීගෙන ඉන්නේ. කලින් අපි ලොජ් එක ඇතුළට ගිහිල්ලා හීටරක් ගහවට දුවන්න යනවා. මෙන්න මේක තමයි ඉතින් අපේ නම තැන්පල වෙන්නේ. ඉතින් අපේ කට්ටිය ඇවිල්ලා ඉන්නවා. මේ වගේ තැනක් තමයි ඉතින් තියෙන්නේ. ඉතින් මෙතන බෑග්ස් එක තියලා අපිට යන්න පොඩ්ඩක් රූම්ස් වලට ලගේජස් එක හිට් එකේ කට්ටිය කොෆි එකක් එහෙම मैं ऊपर जा रही हूँ इधर सोफा नेक्स्ट